ඔන්න අද අලුත් වීඩියෝ එකක් අපි කරන්න යන්නේ දියවන්නා ඔය බලමු. හොඳ වීඩියෝ එකක් ගන්න පුළුවන්. සිපිරි අපි යනවා මල් කඩන්න. නෙළුම් මල්. අපි මල් ටිකක් කඩලා. පියම් අපි යන්න ඔරුව මේකද මේක තමයි බලමු මේක කිඹුල්ලු ඉන්නවා දියවන්නා ඔය යන්නේ පාර්ලිමේන්තු එක ගාවට යනකම් අපිට යන්න පුළුවන් අපි එච්චර දුර යන්නේ අපි ඔරුව මාරු කරා ඒ ඔරුව සේෆ්ටි මදිලු අපි යනවා වෙන ඔරුවකට බලමු අම්මා මෙන්න නියම භාණ්ඩයක් තියෙනවා අන්න භාණ්ඩේ මෙන්න නියම ඔරුවක් තියෙනවා මේ පැත්තෙන් දාන්න තුන්ද වාඩි එන්නේ මෙතනනේ ඔරුවට බැස්සා හා හරි ඔන්න වාඩි වුණා ඔරුවේ ගමන ඉස්සරහට ගන්න අර පැත්තට ගිහින් එහෙම ප්‍රශ්න නැහැ හරි ඔන්න ඔරු ඉස්සරහ පැත්තට හැරුණා ජෙට් එකක් වගේ තමයි ඉතින් මේකට නැති මේ ඔරුයි කාවෙක් ඉන්නවා කිඹුල්ලුත් ඉන්නවා මේකේ කලින් යන්න ගිය ඔරුව ලොකු හොටල් එකක් තියෙනවා හොටල් එකේ කට්ටිය උන් හිතන්නේ වෙන නැවක් තියෙනවා දියවන්නාව නැව ෆන්ක්ෂන් එකම ගන්න පුළුවන් මේක ක්‍රොස් කරලා තියෙනවා ලොකු බන්ට් එකක් මේ පාරක් නෙවෙයි වතුර ගෙනියන බන්ට් එකක් තියෙන අපි එතනට යනවා කොහොමද මේ කුරුළුවේද කොකෙද්ද කුරුළුවනේ අයිනකට ගිහිල්ලානේ සත්තු බලන්න ඉතින් හවස එන්න ඕන මේ ටයිම් එකට සත්තු නැහැ කුරුල්ල ගොඩක් ඉන්නවා හවසට ආවනම් ඉතින් මේ මල් ටිකක් කඩා ගන්නම ඕන නිසා තමයි ආවේ අතන තියෙනවා මල් පොකුරම්ම දැන් තව තියෙනවලු තැන්
යම් බලන්න ඉස්සරහට. දැන් අපි ඔන්න පාලම ගාවට ආවා. නියම් පාලම අයියා ප්ලේස් එකට අපි එක්කන් යනවා කිව්වා. මෙන්න මේ මෙතන බන්ට් එකේ මෙන්න මේ මුල තියෙන ගහ ගාවට. මොකද්ද බලමු මේ ගහ. කද්දේ ගහ. ඔන්න දන් ගහක් තියෙන. දන් ගෙඩි තියෙනවා පිරීලා ෂා නියමයි. වාව්. මෙන්න දන් තියෙනවා පිරීලා ගහේ වුණ තරම් තියෙනවා මේ උඩ. නියම ඇත්තටම පට්ට ගහයක. දන් පොකුලක් තියෙනවා. බන්ට් එක යට දංගහ. දංගහ පහු වෙනවා. දංගහ පහු කරගෙන ඔන්න ආවා. අපි දැන් ඊළඟට යනවා තවත් මාර්ගයක. දැන් යනවා අපි මල් කඩන්න. නමල්ද? අනේ තියන් කඩන මල්ද? නෑ. නෙළුම් මල් තියෙනවා. දැන් පොහොට්ටු ආසර තමයි ඉතින් පිපෙන්නේ. පොහොට්ටු ටිකක් කඩාගෙන ගිහිල්ලා හවසට පන්සලට යද්දි මේවා ගාන්ට පිපිලා තියෙනවා. මොකද ඒ දිගටම තියෙන මල් තමයි. යන්න දෙන්නේ. අවුරන් ටිකක් සැරයි. එනවට උලම් පාරත් එක්ක ඉන්දි මාර කෝල් මොනක් තමයි එන්නේ. යන්නේ ඉස්සරහට. ඊළ බලමු. මෙතන තියෙනවා ඉන්න බාන්නේ. සුදු ඕලු. ඕමතියම්. සුදු ඕලු. සුදු ඕලු ගන්න කියන්න ඕන. අරක තියමු. ඉතින් අරක තියමු. සුදු ඕලු කැඩුවා. මේ කට්ටිය නම් ඉතින් මෙහි අස්සම් මුල්ලන්නේ නැහැ අර දන්නවා. මල් තියෙන තැන්. විස්තරයක් අහමු උඩට ගිහිල්ලා. මල් නම් තියෙනවා ඕන තරම් මල් තියෙනවා. කඩා ගන්න තමයි තියෙන්නේ. මේවා ඉතින් පන්සලක් ගාවට ගියාම කොහොමද ගණන්? තරු විසිනවා නේ ගණන් ඇහුවම. ඔන්න ඔහොමයි අපි මල් කඩන්නේ පන්සලට යන්න. මේකෙන් ඇතුලෙන් යන්නේ වතුර බටයක් ලොකු. මෙහා පැත්තේ තියෙන්නේ මේ වගේම නිකන් ගංගා වගේම තමයි. යට මෙතන වතුර පේනවද දන්නේ නැහැ. ලොකු වතුර බටයක් තමයි යන්නේ. මේක
මේකේ තව සුපිරි කෑමක් තියෙනවා මම ආය දවසක එක්කන් එන්නම් ඒක කඩාගෙන යන්න ඉන්න මල් ඔමින්ද කටත් එක දම් පාටේ දන් කාලා මේක අර රෝස පාට පොඩි එකට ලොකු එකට වඩා පොඩි එකක් තමයි මේක වෙනස් જાතියක් අරකට මේකට වඩා වටරි පෙන්නේ සාපේක්ෂව පොඩ්ඩක් පොඩි යන ගමන් ඔහොම කඩා ගන්න ඕන නැත්තම් බෑ ඉතින් උඩහැට යනවාද කියලා අහනවා යනවා තව ටිකක් උඩහැට මේ දිගටම තියෙනවා දන් ගස් තියෙනවා බලමු ටොට්ටක් උඩහැට ගිහිල්ලා මේ ටයිම් එකේ නම් සත්තු නම් ගොඩක් අඩුයි මොකද නැත්තම් කුරුල්ලෝ ගොඩක් ඉන්නවා මොකද මේ දවල් ටයිම් එකනේ අවශ්‍යදි තමයි ගොඩක් කුරුල්ලෝ එන්නේ කිඹුල්ලුත් ඉන්නවා රැල්ල ගහනවා වගේ ඕ මහරෝනේ බොට්ටු හරවන්න යන්නේ උඩ පැත්තට ගිහලා මේ වෙලාවේ වැඩක් නැහැ කුරුල්ලෝ නැහැ මේකත් ඉතින් වෙනම ක්‍රියාකාරකමක් තමයි ඉතින් උරුවක් පදිනවා කියන්නේ බලන් ඉන්න එක්කෙනාට ලේසි වගේ පෙනුනට හරි පැත්තට හරි වෙලාවට හබල ගැහුවේ නැත්තම් එක තැන තමයි කැරකෙන්නේ වෙන්නේ අපි ඉතින් නෙළුම් මල් ටිකක් කඩාගෙන ආය යනවා ගොඩගම පැත්තට උලක හරි සරයි මේ පැත්තට හබල් ගහනවා කියන එක ඉතින් ලේසි නෑ දැන් හුලම් පාට මල පෙපිලා අතන ඉන්නවා නියම කෑමක් සතෙක්වත් මිනිස්සෙක්වත් කිසිම දෙයක් පාගල නැති නියම කෑමක් පිරිසිදු කංකුම් මෙන්න බඩු ඉතින් කියලා වැඩන්නේ සුපිරි නියම කෑමක් මං ආස කෑමක් අපි මේකෙන් එහෙනම් කංකුම් ටිකකුත් කඩාගෙන යමු හරි කංකුම් කඩලා ඉවරයි කංකුම් ටිකක් කඩාගත්තා මම නම් අයියත් කංකුම් ටිකක් කඩාගත්තා මෙන්න මගේ කංකුම් ටික ඒකත් කඩාගෙන මේ දිගටම තියෙන කංකුම් තියෙනවා අපි ආයේ ගොඩබිම පැත්තට යනවා ගොඩාක් පිරිසිදු කංකුම් බලන්නේ මගේ සතෙක්වත් කිසිම සතෙක්වත් ජරා කරලා හැම මොකුත් නෑ ඒ පිරිසිදු තියෙන කංකුම් මේ සතෙක්ටවත් එන්න බෑනේ දිගටම මල් තියෙනවා ටිකක් කඩමු
මල් ටිකක් කඩා ගන්න අපි තීරණය කරා. අද වැඩිපුර පොඩ්ඩක් ගෙනිලා පූජා කරන්න. ලොකු මල් බුක් එකක් වගේ. අඩියෙන් මෙන්න විදිහට කඩලා ගන්න ඕන. නැත්නම් මේවා මැරෙනවා. ඒක පරවෙනවා වගේ කරනවා. අතේ. අනේට දාන්න බැරි. මේ උඩින් අතේට දානවා කියන්නේ හරි අමාරුයි. ඒ උඩුන් කොලේ උඩනේ යන්නේ කියන්නේ. පොට්ටු යන්නේ. මේකට නයි ඉතින් මේ වරුදු ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ. South ini. South ini mana? Mau säähin තියෙනවා. අය තද මල් ජාතිය තිබෙනේ තද රතු. තද රතු මල් මල් වගේ තියෙනවා. ඒ ටිකත් බලමු. හරි නේද? රතු නේද? රතු පාටයි. ෂෝට් කට් වගේ තමයි. අර මුගුනේ නේද? මාරක් නංගන් ගස්නේ තියෙනවා. මොකද දියවැන්නා වැවට හැම කෙනාටම එහෙම බෝට්ටුවක් දාලා පදින්න බෑ. මොකද පාර්ලිමේන්තු එක ළඟ නිසා. Kaman, ini dari hujan. Kaman hariang, tapi yang wow, podi badu hati nawi rambutan ini mana nih fitting kadang lagi nih kalau itu karo Indonesia bet තියෙනවා මේ බෝට්ටුව පහු කරලා යන්න ඕන මේ බෝට්ටුව මේ හොටල් එක ඉතින් එහා පැත්තට තමයි අපි යන්න ඕන ටයි කරලා තියෙන්නේ මෙතන තියෙනවා නාවල වැලි පාක් වැලි පාක් එක මෙහා පැත්තේ කෑල්ලේ होटल का यहाँ पे
මේ අයියාගේ ඔරු ටික තියෙන්නේත් මේ පැත්තේ. ලොකු මල් සෙට් එකක් කඩාගත්තා. නුග ගහක් නේද මේ? නුග ගහක්. නුග ගෙඩි තියෙනවා. නුග ගහ සෙවණි. මාර කූල් මේ ගහක් ඇටින් යද්දී. මෙයාදී ඉන්නවා. දිය කාවා. එහෙනම් ඉතින් අපි ඔරුවේ ගමන ඉදිරින් නතර කරනවා. ඔරුවේ ගමන මෙතනින් නිමයි.